friends, welcome back to my YouTube channel. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම ඔයාලගේ ඔය අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකකින් ඔයාලගේ YouTube channel එකට logo එකක් සහ banner එකක් හදාගන්න විදිය. මේකට අපිට කිසිම app එකක් භාවිතා කරන්න ඕනේ නැහැ. මේක සම්පූර්ණයෙන් free තමයි අපිට දෙන්නේ. Google එක ආයතනයේ විදිහින් අපිට මේක free තමයි දෙන්නේ. අපි දැන් එහෙනම් Google app එකට යන්න ඕනේ දැන් මුලින්ම. Google app එකට ගිහිල්ලා ඔයාලා search කරගන්න ඕනේ search bar එකේ Canva logo making කියලා. මම මේ විදිහට search කරලා තියෙන search bar එකේ ගිහිල්ලා මේකට search කරන්න. ඊට පස්සේ මේ වගේ එනවා පළවෙනියාටම එන website එකට අපි යන්න ඕනේ. මේක සම්පූර්ණයෙන් free යාළුවනේ. මේක ඔයාලට කිසිම මුදලක් ගෙවන්න ඕනෙත් නෑ. අපි දැන් එහෙනම් මේ පළවෙනි website එකට යනවා. මේකට ගියාට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ මේ වගේ interface එක. ඊට පස්සේ මෙතනින් ඔයාලට මේ දම් පාට icon එක සැරයක් click කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක click කරගත්තට පස්සේ තප්පර 30ක් වගේ පොඩි කාලෙකින් මේක load වෙලා එනවා අපිට logo ටික. මේ මෙතනින් දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම logo එකක් නිර්මාණය කරගන්න විදිහ කියලා. ඊට පස්සේ logo එකක් නිර්මාණය කරගෙන ඉවර වෙලා අපි යමු banner එකක් නිෂ්පාදනය කරගන්න. එහෙනම් අපි දැන් මෙතනින් ඔයාලට ඕන logo එකක් අපිට ගත්තා මෙතනින්. දැන් මම මෙතන අපිට ඕන logo එකේ එක සැරයක් click කරගන්නවා. මම මෙතන search කරගන්නවා touch logo කියලා. මේ විදිහට touch කියලා search කරගත්තා නම් ඇති. ඊට පස්සේ එහෙම දෙනවා. ඊට පස්සේ මේ විදිහට තමයි touch logo එකක් අපිට එනවා. මෙතන දැන් මේ දෙන්නේ ඇති වෙනකන් ඔයාලට මේක ගන්න පුළුවන්. හැබැයි මේකේ ඔටුනු දාලා තියෙන ඒවා free දෙන්නේ නැහැ. ඒවට මුදලක් ගෙවලා තමයි ගන්න ඕනේ. මේ දෙන්නේ යාළුවනේ අපිට දැන් මෙතන කැමති එකක් සිලෙක්ට් කරගත්ත හැකි. මම දැන් මෙතන මේ උඩ එක සැරයක් ක්ලික් කරගන්නවා. මේක ඔටුන්නක් තිබ්බේ නැහැ. ඉතින් අපිට දැන් මෙතන මොනවා හරි ඩිලීට් කරගන්න ඕන අවශ්‍යතාවයක් තියෙනවා නම් මේක අපිට මෙතන වෙන අකුරු જાතියක් ටයිප් කරගන්න ඕන නම් මෙතන එක සැරයක් මේ අපිට අයින් කරන්න ඕනේ එක දවස් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේ ඩිලීට් කියන බටන් එක දෙනවා. ඊට පස්සේ ඉවරයි. එතනින් අපිට ඕන එක ඩිලීට් වුණා. දැන් මේකත් මට ඕන නැහැ කියලා හිතනවා. ඒක ඩිලීට් කරත් දැන් මෙතන ඕන නම් අපිට කැමති එකක් සර්ච් කරගත්ත හැකි. මම මේ ආයෙත් කියලා මේ tools කියන එකට සැරයක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතන මේ T අකුරක් තියෙනවා. මේ T අකුර උඩ එක සැරයක් මම ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා යාළුවනේ අපිට ඕන නමක් මෙතන සර්ච් කරගත්ත හැකි. මම දැන් මෙතන සර්ච් කරගන්නවා SL shadow academy කියලා. අපි දැන් මේ විදිහට සර්ච් කරගමු SL shadow academy කියලා මෙතන සර්ච් කරගන්න ඕනේ විදිහට. මම රීනේම් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙතන අයින එක සැරයක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ විදිහට අපිට ඕන එක මෙතෙන් අරන් යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට දැන් කලර් එකක් මාරු කරන්න ඕනේ කියලා හිතමුකෝ. දැන් අපි මෙතන මේ විදිහට කලර් එකකුත් දැන් මාරු කරගන්නවා. මේ කලර් කියන ඔප්ෂන් එක උඩ සැරයක් ක්ලික් කරලා මෙතන ඕන නම් අපිට ඕන පාටක් දාගත්තා මෙතන. මම දැන් මේ අයිනටම ගිහලා මේ ලස්සන පාටක් සර්ච් කරගන්නවා. සිලෙක්ට් කරගන්න. මේ පාට හොඳයි. දැන් මම මේ අකුරු ටිකක් ලොකු වෙන්න බෝල් කරගන්නවා. මේ විදිහට අයිනට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා බෝල් කියලා ඔප්ෂන් එක. B අකුර තියලා මේක උඩ සෙලෙක්ට් කරනවා බෝල් වෙනවා. ඊට පස්සේ අකුරු ඇද කරගන්න ඕන නම් මේ I අකුරට සෙලෙක්ට් ක්ලික් කරනවා. ඒ අකුරුත් ඇද වුණා. මෙතන මම මේක මැදට ගන්න ඕනේ. ඊට පස්සේ එහෙමත් කරගත්තට පස්සේ ඒක තමයි යාළුවනේ දැන් logo එකක් ඩිසයින් කරන්නේ. මම දැන් කියලා දෙන්න ඉවරයි logo එකක් ඩිසයින් කරගන්න ආකාරය. ඊළඟට යමු අපි කොහොමද banner එකක් නිෂ්පාදනය කරගන්නේ කියලා. එහෙනම් මේකෙන් දැන් අපි බැක් වෙලා banner එකක් හදාගමු. ඒ විදිහටම තමයි දැන් තියෙන්නේ banner එකක් හදාගන්නත්. මෙතන දැන් අපි සර්ච් කරගන්න ඕනේ Canva banner making කියලා. මෙතන තියෙනවා Canva banner making කියලා. ඊට පස්සේ මේකෙත් මේ උඩම තියෙන icon එක එකතරක් ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ එනවා ටික වෙලාවකින් මේ වගේ දම් පාට එකක් ඒ කලින් සැරේ වගේම තමයි මේකෙත් හදාගන්න තියෙන්නේ. අපි දැන් එහෙනම් ටික වෙලාවකින් දැන් මේක load වෙනකම් එතකන් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔය කළු පාට subscribe බටන් එක උඩ සරක් ක්ලික් කරන්න. ඔයාලට මේ
වගේ සුපිරිම සුපිරි වීඩියෝ ඉදිරියට අපිට බලන්න පුළුවන්. අපි දැන් එහෙනම් ඔන්න අපිට ආවා ලෝගෝ එකක් හදාගන්න විදිය. දැන් මෙතනින් ඔයාලටත් කලින් ලෝගෝ එක හැදුවා වගේම මෙතන සර්ච් කරගන්න ඕනේ ඔයාලට කැමති ලෝගෝ එකක්. මම මෙතන සර්ච් කරනවා ටච් කියලා. කලින් සර්ච් කරගත්තා වගේ ඒක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේ වගේ සුපිරි බැනර් හම්බෙනවා. අපි දැන් බැනර් එකක් තෝරගමු. මම මේක තෝරගන්නවා දැන් මේ බැනර් එක. අපිත් මේකෙත් අනවශ්‍ය කොටස් එහෙම තියෙනවා නම් අයින් කරගන්නවා. මේ ටික මට ඕන කියලා හිතනවා නම් මෙතනත් මේ වැඩක් නැත්තම් අපි මෙතන ඕන එකක් දැන් මම මෙතන ගන්නවා ටච් කියලා. හරි ඒක සෙට් කරගෙන මෙතන කලර් එකක් දෙන්න ඕනේ. මෙතන කැමති කලර් එකක් දෙනවා. මේක එඩිට් කරගෙන කලර් එකක් දෙන්න ඕනේ. ඒක කලර් එකක් දුන්නා. මේක දැන් හරි. මේ විදිහට තමයි යාළුවනේ බැනර් එකකුත් නිෂ්පාදනය කරගන්නේ. ඔයාලට අර ටූල්ස් කියන එකට ගිහිල්ලා ඕනනම් මෙතන ඔයාලට කැමති එකක් සර්ච් කරගන්න පුළුවන්. මම මෙතන නිකන් ගහනවා ඔයාලට උදාහරණයක් විදිහට ටච් කියලා. හරි. මේක අපිට ඕන නම් මේක උඩ සරක් ක්ලික් කරලා මේ ඕන තැනකට මේක අරන් ගිය හැකියි. මේක ටිකක් ලොකු කරලා එතන තියාගන්න. යාළුවනේ ඔයාලට ඒක දකින්න ඇති. අපි දැන් එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. ඔයාලට මේ බැනර් එකකුයි අපි ලෝගෝ එකකුයි නිෂ්පාදනය කරගන්න විදිහ මම ඔයාලට කියලා දුන්නා. එහෙනම් අපේ channel එක ඔයාලා subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ මෙතනින් වීඩියෝ එක ඉවරයි.